හයි අලුත් වීඩියෝ එකකට ඔයගොල්ලන්ව ආදරයෙන් ඔන්න පිළිගන්නවා. ඔයගොල්ලෝ මගේ channel එකට අලුතින් නම් එකතු වෙන්නේ welcome to my channel කියන ගමන් ඔයගොල්ලෝ මාව subscribe කරලා දිගටම එකතු වෙලා ඉන්න කෙනෙක් නම් welcome back to my channel කියන ගමන් ඔන්න අද වීඩියෝ එක පටන් ගන්න තමයි ලෑස්ති වෙන්නේ. ඔන්න අද වීඩියෝ එකේ තියෙන්නේ මම ගොඩාක් ආසාවෙන් ගිය ගමනක සුන්දර මතකයන් ටිකක් එකතු කරලා හදපු ලස්සන වීඩියෝ එකක්. ඉතින් අද වීඩියෝ එකට ඔයගොල්ලෝ කැමති වෙයි කියලා හිතනවා. වීඩියෝ එක බලන්න කියලා ආරාධනා කරන ගමන්ම එහෙනම් වීඩියෝ එකට යන්න. මෝදුවන ලෝචනා ස්වප්න මත මානරීරෝ මෝරනා යවනා ප්‍රේමට කාරණා රාගමන රහසේම පාවී ගියා. ඔන්න මම අද දවසේ යනවා පොටරි පේන්ටිං කරන තැනකට. මේක තියෙන්නේ මගේ ගෙදර ඉඳලා පැයක විතර දුරේ. මම ගොඩාක් දවස් ඉඳන් බලන් හිටියා මෙතෙන්ට එන්න. ඉතින් එහෙම හිතලා ප්ලෑන් කරලා අන්තිමට දිනයක් බුක් කරගෙන ඔන්න අද මම එතෙන්ට එනවා. කලින් කිව්ව විදිහටම මම වෙලාවක් කලින් බුක් කරගන්න ඕන. ඉතින් මම ගත්තේ දවල් 12 කියන වෙලාව. ඒ වෙද්දි මේගොල්ලෝ මෙන්න මේ විදිහට මට ටේබල් එකක් ලෑස්ති කරලා තිබ්බා. ඊට පස්සේ මම එතෙන්ට ගියාම එතන හිටිය ස්ටාෆ් මෙම්බර් කෙනෙක් හරිම ලස්සනට මට මෙතන කරන දේවල් එක්ස්ප්ලেইন කරලා දෙනවා. ඊට පස්සේ මට තියෙන්නේ මම කැමති විදිහට මෙතනින් පොට් එකක් තෝරගන්න එක. ඉතින් මම ගත්තේ ඔයගලන්ට කලින් දැක්ක අර පුංචි බෝල් එක. මේ ඔයගොල්ලෝ දකින්නේ එක පවුම් 25ක් වුණා. මට ඒ පවුම් 25 තමයි ආයෙ ගෙවන්න වෙන්නේ. මේ පවුම් 25ට මෙතන තියෙන කලර්ස් ඔක්කොම සහ අනිත් බඩු මට යූස් කරන්න පුළුවන්. ඒ වගේම අන්තිමට මේගොල්ලෝ මම හිතන්නේ ෆයිනල් කෝටින් එක දාලා ඩ්‍රයි කරලා ඔක්කොම කරලා අපිට කලෙක්ට් කරගන්න දිනයක් කියනවා. පස්සේ ඇවිල්ලා අපිට ඒක කලෙක්ට් කරගන්න තමයි තියෙන්නේ. මම පාට කරන බඩුව තෝරගත්තට පස්සේ ඒගොල්ලෝ මෙන්න මේ විදිහට මට ඒප්‍රන් එකක් දුන්නා. දැන් මම ලෑස්ති වෙන්නේ මේ ඒප්‍රන් එක ඇඳගෙන මගේ පේන්ටිං වැඩේ පටන් ගන්න. මෙතන වැඩ කරන ස්ටාෆ් එකේ මෙම්බර්ස්ලා හරිම ඉවසිලිවන්තව තමයි වැඩ කරන්නේ. මම දැක්ක මම යද්දි ගොඩක් ළමයි ඇවිල්ලා ඉන්නවා. මොකද මේ දවස්වල ස්කූල් හොලිඩේස්. ඉතින් මේ ඉන්න පුංචි බබාලා අරේ මේ දුවනවා, එක දේවල් අදිනවා සහ ගොඩාක් ප්‍රශ්න අහනවා හැම තිස්සෙම මම දැක්කා. ඒ වුණාට එතන හිටිය ස්ටාෆ් මෙම්බර්ස්ලා හරිම ඉවසිලිවන්තව සහ කරුණාවෙන් ඒ ළමයින්ට ඒගොල්ලෝ අහන ප්‍රශ්න වලට සහ අනිත් ඕන උදව්වක් දෙන්න ඕනම වෙලාවක ලෑස්ති වෙලා හිටියා. ඉතින් මම මුලින්ම කරේ ඒගොල්ලන්ගෙන් පොඩි පේපර් එකක් ඉල්ලගෙන මම කොහොමද පාට කරන්නේ කියන එක මේ පොඩි චිත්‍රයක මෙන්න මේ විදිහට ඇඳ ගන්නවා. ඇත්තම කිව්වොත් මම Pinterest එකෙන් කලින් හිතාගෙන තමයි ගියේ මෙහෙම කරනවා එහෙම කරනවා කියලා. හැබැයි ඉතින් මට එතෙන්ට ගියාට පස්සේ මොනවත්ම හරියට අයිඩියා එකක් ආවේ නැහැ. ඊට පස්සේ ආයෙත් මම මෙන්න මේ විදිහට කොලයක මට ඕන විදිහට ඇඳගත්තා. ඊට පස්සේ මම පැන්සලකින් මට ඕන විදිහට දේවල් මාක් කරගන්නවා මගේ පොට් එකේ. පේනවද සැරෙන් සැරේට ඒගොල්ලෝ ඇවිල්ලා අහනවා මොන හරි උදව්වක් ඕනද ප්‍රශ්න තියෙනවද කියලා. අපිට ඕනම් පුළුවන් මෙන්න මේ පැන්සල් වලින් තියෙන සලකුණු මකා ගන්න. ඉතින් මම අර ප්‍රයිස් එක මට ඕනේ නැහැ කියලා හිතුන හින්දා සෑන්ඩ් පේපර් එකකින් මුලින් මේක අයින් කරගන්නවා. ඒක තමයි දැන් මේ ඔයගොල්ලෝ දකින්නේ. එයා කිව්වා කට්ටිය එහෙම කරන්න කැමති නැහැ. ඕනනම් එයා ඒක මං වෙනුවෙන් කරලා දෙන්නම් කියලා. මං කිව්වා නෑ ඉතින් මගේ පොට් එකනේ ඒකින්ද මමම කරන්නම් කියලා. ඊට පස්සේ මම කැමති පින්සල් ටිකක් තෝරගන්න ගියා. මේ වගේ ලොකු කලෙක්ෂන් එකක් තියෙනවා ඒගොල්ලෝ ගාව. පින්සල් නම් එහෙම ගොඩාක් කොලිස් නෑ බට් ඒගොල්ලෝ ගාව ගොඩාක් තිබ්බ කලෙක්ෂන් එකක් පල්ලෙහා තියෙනවා තව බඩු. මම ඒක හරියට වීඩියෝ එකේ අරගෙන නෑ ඔයගලන්ට පේන්නේ නෑ ඒක හින්දා. ඊට පස්සේ මට අත හොද ගන්නවා මගේ අතේ මොන හරි ගෑවිලා මම ඔය සින්ක් එක ගාව ඉන්නේ ඒක මම වීඩියෝ එකකුත් ගත්තා. ඊට පස්සේ මම හිමින් මගේ පොට් එක මේ පේන්ට් කරන්න පටන් ගත්තා. ඇත්තම කිව්වොත් මේ පොටරි පේන්ටිං ටිකක් අමාරුයි. අපි හිතනවට වඩා කොලයක චිත්‍රයක් අඳිනවා වගේ නෙමෙයි. අතට ඒක හරිම අමාරුයි. ඒ වගේම මම මුලින්ම තෝරගත්ත පින්සලත් හරි නෑ. මේ අපි මං හිතන්නේ පොටරි පේන්ටිං කරද්දී ඉස්සලම පොඩි පින්සල් තමයි තෝරගන්න ඕනේ. මම ගත්තේ එන තඩි පින්සලක්. ඒකෙන් හරියට ගෑවුන්නේ නැහැ. ඒ වගේම අර එජස් හරියට මාක් වෙලා නැහැ. මම හිතන්නේ ඒගොල්ලෝ අපිට එක්ස්ප්ලেইন කරද්දී මුලින්ම යාමට කිව්වා කෝඩ් 3ක් ගන්න ඕන.
3 අතර මැද්දේ විනාඩියක වගේ ગેප් එකක් තියාගෙන ගන්න. එතකොට පේන්ට් එක අර ඩ්‍රයි වෙනවා. ඊට පස්සේ ආයේ සෙකන්ඩ් කෝට් එක ගන්නවා. ඊට පස්සේ ආයේ තර්ඩ් කෝට් එක ගෑවම ඇති. කෝට් 4ක් වගේ ගියොත් එimhe සමහර වෙලාවට පේන්ට් එක ක්‍රැක් වෙනවා කියලා කිව්වා. ඉතින් මම උපරිම උත්සාහ කරා මට පුළුවන් තරම් හොඳට ඒක පේන්ට් කරන්න. හැබැයි ඒ වුණාට ඒක ආවේ අර පොඩි ළමෙක් පේන්ට් කරා වගේ තමයි ලුක් එක. මෝදුවන ලෝචනා ස්වප්න මත මානරිරෝ මෝරනා යවනා ප්‍රේමයට කාරණා රාග මන රහසේම පාවී ගියා සේයාවුනා හේරුරටා සිත් මහසේ ආශාමවා දෙවුලියේ මන බන්ධනා පෙම් කවයි රස කැන්දනා ඉසිහෝක මාන රන්දනා සඳතියේ ඉගි වත්සනා දෙව්ලොවින් ඇය ඉල්ලලා කෛලාශගිරී වන්දනා. I think I'm almost done. I'm gonna go home now. I'm inside. I'm very happy. Very good. ඉතින් ඔන්න ඔය විදිහට තමයි එදා දවසේ මගේ පොටරි පේන්ටිං සෙෂන් එක ඉවර වෙන්නේ. මේ වෙද්දි මම හරිම සතුටින් ඉන්නේ. එදා දවසේ ඇත්තටම මට ක්වොලිටි ටයිම් එකක් තමයි හම්බුනේ. ගොඩක් කලින් නම් බලන් ඉඳලා සල්ලි ඉතුරු කරගෙන ඊට පස්සේ බුකින් එකක් දාගෙන මෙතෙන්ට ආවෙක් ගැන මම ඇත්තටම හරිම සතුටු වෙනවා. සති දෙකකින් තමයි මට මගේ පොට් එක කලෙක්ට් කරගන්න තියෙන්නේ. ඒක කලෙක්ට් කරගත්තාම මම ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්නම්. ඉතින් අදට වීඩියෝ එක මෙතනින් ඉවර කරන්න තමයි යන්නේ. අදත් ඔයගොල්ලෝ මාව අහන් හිටියටයි බලන් හිටියටයි thank you කියන ගමන් අදට ඔයගොල්ලන්ගෙන් සමු ගන්නවා එහෙනම්. හැමෝටම bye bye. ආයෙත් දවසක අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.